ශ්‍රී ලංකා ද්වීපයට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ආරම්භ වූ වසර 2250කට අධික ඉතිහාසයකින් සමන්විත වන කඨින චීවර පූජාව බෞද්ධයෙකු හට සිදු කළ හැකි අග්‍රගණ්‍යම වූ පින්කමකි. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සමයේ දෙවන පෑතිස් රජු විසින් ආරම්භ කරන ලද මේ මහානුභාව සම්පන්න කඨින චීවර පූජාව වර්තමාන බෞද්ධ සමාජය විසින්ද සම්ප්‍රදායානුකූලව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන්නේ එහි ගැබ්ව පවතිනා වූ වචනයෙන් විචාරය කළ නොහැකි තරම් වූ ආනිසංසයන් නිසාවෙනි. වස්සාන කාලය තුලදී ලොව පුරා වෙසෙන සදහැවත් බෞද්ධ පින්වතුන් කඨින චීවර පූජාවන් පැවැත්වීම බෞද්ධ සම්ප්‍රදායයි. ඒ අනුව බුද්ධ වර්ෂ 2568ක් වූ 2024 වර්ෂයේ පනාවල සිරි නන්දනාරාම විහාරස්ථානයේ කඨින මහා පින්කමෙහි මෙවර ප්‍රධාන දායකත්වය පරණ වියාමුඩ ප්‍රදේශයේ පදිංචි GPSA පතිරණ මහතා ඇතුළු පවුලේ පිරිස විසින් දරන ලද්දේ තම තමන්ගේ සංසාර ගමනට කිසි දිනක සිඳලිය නොහැකි තරම් වූ මහත්ඵල මහානිසංසයක් එක් කර ගනිමිනුයි. කඨින චීවර පින්කමයි. බුද්ධ වර්ෂ 2568ක් වූ වප් මස 28 වන දින පූර්ව භාග 9:12ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මැදේ පතිරණ මහතා ඇතුළු නිවැසියන්ට නැද හිතවතුන්ගේද සහභාගීත්වය ඇතිව උතුම් වූ කඨින චීවරය පඬු පෙවීම සහ මැසීමේ කටයුතු ගෞරව බහුමානයෙන් යුතුව මහත් හරසරින් මෙලෙසින් සිදු කෙරුණා. මේ කඨින චීවරයේ තවත් වල්ප වේලාවකින් මහා දානම කරනවා. මේ වෙනකල් අපි මුලි දාගනික වතාවක් සිද්ධ කරන්නේ. එහෙනම් එல்லாம் පන්ති සමාදන් වෙලා නමස්කාරය කියන කතාව කරනවා. අනුමත විතර සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉදරණේන සත්‍තිම් පංචදීනං ධම්මං අප්පමාදේන සම්පාදේ කම්මං අපෝදින් ගෝදානං කොටගත්තා වූ මේ දියම පූජාවෝ උල්ලඥානං වහන්සේට पूजा रेवा पां पूजा रेवा पेन पूजा रेवा आहार पान पूजा रेवा सुवन पूजा रेवा सुवन मल पूजा रेवा साधु साधु साधु. අපි මේ වගේ වැඩක් කරනකොට මේ භූමියේ ඉතර හිටපු අය වෙහිපත් කරන්නේ. ඉතින් මේ පවුලේ හාමුදුරුවෝ පැටලලා හිටියා. අවුරුදු මේ වැබඩ පන්සලේ 1897 1912 අතර කාලේ ඒ කාලේ මහා එලා ඉතින් මේ 84 අවුරුදු තමයි වත්තුනේ. එතකොට අවුරුදු මොකද 100 පැනලා. 100 පැනලා ඉතින් ඕම හැරෙම් ටිකක් තව දෙන්නේ කල්ලගෙන ආවේ දෙපැත්තෙන්. ඉතින් එහෙම ඒ පාන්දු කූල කටයුතු මෙතන දේරෝ මේ ස්වාමීන් වහන්සේගේ පුරිකත්වයෙන් තමයි ඉන්නේ. මට ඉතින් හොඳට මතකයි මුරත්න මහත්මයා, බේරේන මහත්මයා, වතිරණ මහත්මයා. ඉතින් ඒගොල්ල
අපි ඔය නිට්ටමී පිරිවෙනේ ඉන්න කාලේ පතිරණ මහත්මයා නිතරම යනවා නිට්ටමී පිරිවෙනට. ඒ දුන්න නිට්ටමී පිරිවෙන ඉගෙන ගන්න වෙන්න ඇති. අර අපේ ගුරුහාඳුරුත් එක්කලා ගිහින් සාකච්ඡා කතා කරනවා. ඉතින් ඔය බණ දහම් ගැන, ඉතින් ඔය සත්‍ය සාස්ත්‍ර ගැන, පිරිවෙනේ ඉතින් උගන්වන දේවල් ගැන ඔයගන්න මෙන්න සාකච්ඡා කරන්නේ. ඉතින් අපි ඒවට අනුසන් දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොඳ ආගමික පසුබිමක් තිබෙන භූමියක් මේ. ශ්‍රාවක පිරිස හට කීමට ආනන්ද මහසඟ පිරිස කැඳවනු මැන ආනන්ද බුදුහිමි දෙසූ පරිදි සංඝ ගණ රැස් වන්නේ සම්බුදු හිමි සමිදෝ එතැනට වැඩමන්නේ පෙර එක් භවෙක කළ කටිනෙක තතු දන්නේ එම තතු පව සන්න ඉඩ කඩ අවසර ස්වාමිනී පායුග නම දින්නම් අනතුරුව ඊට පසු දින එනම් බුද්ධ වර්ෂ 2568ක් වූ වප් මස 28 වන දින සන්ධ්‍යා භාගයේදී විහාරස්ථානයේ සිට පදිරණ මහතාගේ නිවසට වැඩම කරවන ලද කටින චීවරය ප්‍රධාන පූජා වස්තුන් හට පුද පූජා පැවැත්වීම මෙලෙසින් සිදු කෙරුණා.
වර්ෂයේ කඨින මහා පින්කම් පැවැත්වෙන කාල වකවානුවයි මේ සිදු වෙමින් පවතී. ඒ අනුව පණාවල ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ කඨින පින්කම සමගාමීව ඒ කඨින ජීවරයේ ධාරකත්වයේ ධර්මී ඒ කඨින පින්කමේ ප්‍රධානත්වයේ ධර්මී කටයුතු කරනු ලබන්නේ ඒ සිසිල් ආරණාත් පදිරණ මහත්මයා නෝනා මහත්මිය දේනේ උතුරු මේ පෞලියේ පිළිගනු. ඒ අනුව තමයි අදවසේදී තමයි විහාරස්ථානයේ සිට කඨින ජීවරය මේ නිවසට වඩම්වාගෙන ඉතාම අත්‍යවශ්‍යකාරී සම්සන ලද මේ මාර්ගයේ තුල තැන්පත් කරලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදින වහන්සේ තැන්පත් කරලා මේ සංඝයා භාගයේදී සිදු කරන්නේ ඒ සමස්ත ගාණ්ඩ එදෙන විලාපස බුද්ධ පූජාව ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කර ගනිමින් බුද්ධ පූජාව පවත්වලා බුද්ධ වන්දනා සිදු කරලා මෙතන පටන් ඒ කඨින ජීවරය වැළඳාගෙන බොහෝ පින්කම් සිදු කර ගන්නට මේ සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි ඒ පිළිවෙල කරගෙන සරත් කර ගන්න හේතුන ඊළඟපස් බුද්ධ පූජාව උතුරා අමාමහි බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් සිහිපත් කරමින් බුද්ධ පූජාව පවත්වමු. බුද්ධ වන්දනා සිදු කරමු. අවුරුදු සාත්කාරයක් පවත්වලා නැවත නමස්කාරය කියන එකටම බුද්ධ වන්දනා සිදු කිරීම සඳහා ධම්මදම් සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා. මෙලෙස කඨින ජීවරය වෙත බුද්ධ පූජා පැවැත්වීමෙන් අනතුරුව ඉල්මස 7 වන දින දක්වා ප්‍රදේශයේ විවිධ දායක පින්වතුන්ගේ නිවෙස්වලදී අනේක විට බුද්ධ පූජාවන්ට පාත්‍ර වූ කඨින ජීවරය නැවතත් ඉල්මස 8 වන සෙකුරාදා දින සන්ධ්‍යා භාගයේදී පතිරණ මහත්මයාගේ නිවසට වැඩම කරවීම සිදු කෙරුණා. එහිදීද නැවත වරක් විවිධාකාරයෙන් බුද්ධ පූජාවන්ට පාත්‍ර වූ කඨින ජීවරය පසුදින එනම් ඉල්මස 8 වන දින සවස පැවති ගිලම්පස මල්පහන් බුද්ධ පූජාවෙන් අනතුරුව විචිත්‍ර ධර්ම ගතික මගලිගොඩ සිරි නිකේතනාරාම විහාරාධිකාරී කොරියානු භාෂා උපදේශක මනෝ උපදේශක ශාස්ත්‍රවේදී පූජ්‍ය හිඟුරුක් දමනේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් පතිරණ මහතාගේ පවුලේ පිරිස ඇතුළු පැමිණ සිටි සදහැවත් පින්වතුන් අරබයා වටිනා ධර්ම දේශනාවක් මෙලෙසින් සිදු කෙරුණා. ඒසා ඔබත් මමත් හරි වාසනාවන්තයි නේද? අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා හොඳ ආත්මභාවයක් ලැබලා බණ ඇහෙන ආත්මභාවයක් අපිට නොවෙලා නේද? බෞද්ධ වෙලා මේ පින්කම් දකින්න ඇහෙන්න අවස්ථාව තියෙන පරිසරයක පින් කරන පිරිසක් එක්ක කටයුතු කරන්න හොඳ ජීවිතයක් ලැබපු ඔබ මම පින් කරගන්න ඕනේ නැද්ද? කරගන්න ඕනේ. ආය මොන අවිතනම මනුස්සාන්ත භාවයක් ලැබලා වෙන විද්‍යා දෘෂ්ටික ආගමක් විශ්වාස කරන જાතිය පොත්පත් පොන්නේ. විද්‍යා දෘෂ්ටිය විතරක් තියෙන ආගමක් තියෙනව නේද? එහෙම වුණත් වෙලාවක්
මොනතරම් අභාග්‍ය සම්පන්නකමක්ද. ඒ නිසා මේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ ප්‍රයෝජනය ගන්න ඔබට හැකියාව, ශක්තිය, වාසනාව හිත පහළ වේවා කියලා මම බලවෙන්න හැමෝටම ආශිර්වාද කරනවා. මේ දානේ හිමහන්සේ පදිරන දිනේ අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය මේ සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අම්මා තාත්තා එනවාම මේ ලෝකයට ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඇත්තටම ඔබේ ජීවිතේට එහෙම තමයි ස්වාමීන් වහන්සේලා තමයි ඉන්නේ ඒ ජීවිතේ හරනවා. මේ දෙමෝපිය හරනවා. දෙමෝපිය තමයි අම්මා තාත්තා තමයි අපිට හොඳටම ආශිර්වාදයක් සිද්ධ කරන්නේ. එහෙමද? එතකොට දැන් ඔබ හිතන්න ඉතින් එහා ආශිර්වාදයක් වෙනවා නම් පන්සලේ හම්බුනනවා. ඊට පස්සේ අනිත් උත්තරේ. ඒ හේතුව තරහයක් නැහැ. දැන් සමහර විටක දැන් මටවත් ලොකු හඳුරවන්නත් මේ දීනි පිළිබඳව අනේ බකිදෝ කියලා හිතන කියලා මට එහෙම හිතන්න දුන්නේ නැහැ. නේද? හැබැයි අනිත් පැත්තේ දුවල පොදාලා ඉන්නවා. නේද? දුවල පොදාලා ඉන්නවා අනිත් පැත්තේ. ඉතින් ඒ තාක්ෂයත් එක්ක ඒ දුවට අම්මා තාත්තා දෙන ආශිර්වාදයට පස්සේ දෙන වටිනා ආශිර්වාදයේ මහා සංඝරත්නය අපි ආශිර්වාද කරන දෙන්නේට දීර්ඝායුෂ වේවා. තමන් බලාපොරොත්තු වෙලා තියෙන සපුරා ගත හැකි දක්ෂ දෙමෝපියන්ට ආදරය ඇති නේද? දීනියක් බවට පත්වන්න මේ ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මේ උදේ දකින්නේ පවුලේ උදේ නේද? දහපත් පූජා කිරීමේ ධර්මස්වරේ කිරීමේ ලබාගත් දීර්ඝායුෂ ශක්තිය අපි හැමදාම මෙලොව වශයෙන් යසින් දෙහවුලා ඒවා පරලොව වශයෙන් බලාපොරොත්තු වන්නා වූ නිර්මාණයේ සාක්ෂාත් කරගන්න දෙවියන්ගේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා පාරමිතා ධර්ම වේවා. ධර්මදේශනයේ අනතුරුව ධර්ම ශ්‍රවණය සඳහා පැමිණ සිටි ශ්‍රාවක පින්වතුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට පතිරණ මහතා ඇතුළු පවුලේ පිරිස විසින් කටයුතු කර තිබුණේ මේ අනර්ඝ මහානිසංස පුණ්‍ය කර්මයේ ආනිසංසයන් තව තවත් වඩා වර්ධනය කර ගැනීමේ ඒ කායන අභිප්‍රායනුයි. බුද්ධ වර්ෂ 2568ක් වූ ඉල්මස දසවන දින දහවල් සිරි නන්දනාරාම දහම් පාසලෙහි සිසුවියන් විසින් මෙලෙසින් සුබ මොහොතින් කටින චීවරයකට පෙරහැර වීදි සංචාරය කිරීමට ප්‍රථම සියලු වස්තුස් දුරලා මේ මහානිසංස කර්තව්‍ය සිතුපෙතු අයුරින්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබේවා යන ඒ කායන බලාපොරොත්තුව ඇතිව ජයමංගල ගාථා සජ්ජායනය කිරීම මෙලෙසින් සිදු කෙරුණා. ජයමංගල ගාථා සජ්ජායනයෙන් අනතුරුව අපරභාග 2:30ට පමණ කටින චීවරය රැගත් මහා පෙරහර පරණ වේයන්ගොඩ නිලුම් පෙදෙස ගල්වල හේන පනාවල පාර හක්වඩුන්න යබරණියන රත්මලී සහ පනාවල යන සියලුම මාර්ගයන්හි වීදි සංචාරය කෙරුණේ.
තවත් සැදැහැවත් උවැසියන්ට මේ අනාර්ග වූ පින්කමට දායක වීමට ඉඩහසර ලබා දෙමිනුයි. දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි. එමෙන්ම පෙරහැර වීථි සංචාරය කරන අතරවාරයේදී පෙරහැරේ ගමන් ගන්නා සැදැහැවත් පින්වතුන් වෙත විවිධාකාරයේ සංග්‍රහයන් ලබා දීමටද ප්‍රදේශවාසී සැදැහැවත් උවැසියන් මෙලෙසින් කටයුතු කර තිබුණේ මේ අනාර්ග වූ මහානිසංස කටින පින්කමේ නිහතමානී කොටස්කරුවන් වීමේ අභිප්‍රායනුයි.
මෙලෙස ප්‍රදේශවාසී උවැසියන්ගේ පුද පූජාවට පාත්‍ර වූ කටින චීවරය පසුදින අලුයම් කාලයේදී බුද්ධ වර්ෂ 2568 වූ ඉල්මස 11 වන දින අලුයම මෙලෙසින් පනාවල සිරි නත්තනාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සම්පහන් කෙරුණා. අනතුරුව කටින ජීවනය සහ වස්සාවාසික ජීවන සංඝ සතු කොට පූජා කිරීම මෙලෙසින් සිදු කෙරුණා.
කඩන ජීවය නම් ප්‍රධාන කඩන ජීවයේ මහත්කම පූජා කරනවා. ඒක දැන් කරන්නේ. ඒ කවුරුදේන ඒවත් උදානමෙන්ද සාර්ථකය කියන නමස්කාරය කියන සාපේ නමක් නෙවෙයි. සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි වටින ජීවර පූජා කරන්න ඔයාලම අනුගණනය කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒක තිරිතක් බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වනවා. මේ කටින ජීවරං ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින ජීවරං භික්ඛු සංඝස්ස දේම සාදු කියලා වෙන පූජා කරනවා.